ගොඩක් රසට හදපු බර්ගර් පැටි එකක්. මේක හදාගන්න උවමනා කරන්නේ පොලොස් ගෙඩියක් සහ හතු. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. පොලොස් ගෙඩියක් ගන්න. පොලොස් ගෙඩිය අරගෙන හොඳට කෑලි කපලා තම්බ ගන්න. හතු ටිකත් හොඳට ස්ටීම් කරගන්න. හතුයි පොලොසුයි ස්ටීම් කරලා පැත්තකින් තියාගන්න. පොලොස් ස්ටීම් කරගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. තම්බපු කඩල ග්‍රෑම් 100ක් ගන්න. තම්බපු හතු ටික තියෙනවා. කැරට් තියෙනවා. හාල් පිටි ග්‍රෑම් 100ක් ගන්න. ඒ වගේම තම්බපු පොලොස් ටිකක් තියෙනවා. මේ ටික තමයි අවශ්‍ය කරන්නේ මෙතනට. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේ 3-5 ටික. ඒ කියන්නේ ලූණු, සුදු ලූණු, ඉඟුරු, ගම්බිරිස්, එනසල්, කරාබුණටි, ඉඟුරු. මේ ටික ඕන කරනවා අපිට 3-5 මේ ටික හොඳට අඹරගෙන පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඒක පැත්තකින් තියාගන්න. දැන් මුලින්ම කරන්න පොලොස් ටිකයි, කඩල ටිකයි, හතු ටිකයි, කැරට් ටිකයි බෙන්ඩර් එකකට දාගන්න. දාගෙන ඉවර වෙලා ඒකටම එකතු කරගන්න කෑලි මිරිස්, 3-5 කුඩු, කහ කුඩු, ලුණු. මේ ටික එකතු කරගෙන හොඳට බෙන්ඩර් එකේ පේස්ට් එකක් එන විදියට හොඳට අඹරගන්න. මේ තියෙන්නේ මං ගත්තු අමුද්‍රව්‍ය ටික හොඳට පේස්ට් එකක් එන විදියට හදාගෙන ඒකට එකතු කරගන්න හාල් පිටි ටික. හාල් පිටිත් මං ග්‍රෑම් 100ක් ගත්තා. ඒ ග්‍රෑම් 100ත් මේ දැන් කොටාගත්තු පේස්ට් එකට එකතු කරලා හොඳට අනා ගන්න. ඊට පස්සේ අපි දැන් හදාගන්න ඕන අර මම ඔයාලට මුලින් කිව්වේ ලූණු, සුදු ලූණු, ඉඟුරු. අපි ඒ ගත්තු 3-5 ටිකත් දැන් හොඳට පේස්ට් එකක් හදාගන්න. ඒකත් හදාගෙන පැත්තකින් තියාගෙන දැන් මං භාජනයක් රත් කරලා ඒකට ටිකක් වැඩිපුර බටර් හරි එළඟ තෙල් හරි සුදු පොල් තෙල් හරි එකතු කරගන්න. වැඩිපුර ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ දැන් මං කොටාගත්තු අර 3-5 පේස්ට් එක තියෙන්නේ. ඒක දැන් මං එකතු කරගන්නවා. ඒකත් හොඳට මේ තෙල් එක්කලා හොඳට මික්ස්ර් කරලා ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න රස බලලා. ඒකටම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඒ ටිකත් හොඳට තෙලෙන් බැදුනට පස්සේ අපි කලින් හදාගත්තු පේස්ට් එක එකතු කරගන්න. ඒ කියන්නේ පොලසුයි, හතුයි, කඩලයි, කැරටුයි දාලා අපි හදාගත්තු පේස්ට් එක එකතු කරලා සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ දැන් ලිපෙන් තියාගෙන පොඩ්ඩක් හොඳට මේ විදිහට විනාඩි 10ක් විතර ලිපේ කියන්නේ මද ගින්දරේ තියන්න. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. ඊට පස්සේ විනාඩි 10ක් හරි පැය කාලක් හරි හොඳට ලිපේ තියලා හැඳි ගන්න. හැඳි ගාලා ඉවර වෙලා තැටියක් අරගන්න. ඒ තැටියට බටර් ටිකක් ගාගන්න. ගාගෙන ඉවරලා මේ විදිහට අපි හදාගත්තු ටික හොඳට තුනී කරගන්න. අපි අර වැඩි වෙලාවක් මං කිය විනාඩි 10ක් හරි පැය කාලක් හරි ලිපේ තියාගන්න කියලා කිව්වේ පොලොස් වල වතුර ටිකක් තියෙනවා වැඩි. ඒක පොඩ්ඩක් අපි මේ කියන්නේ රත් කරන්න ඕන. එතකොට වතුර ප්‍රමාණය අඩු වෙන නිසා මේ වගේ ප්ලේට් එකක් අරගෙන මේ ටික හොඳට තුනී කරගන්න. තුනී කරගෙන ඉවරලා මම මේ විදිහට රවුන්ඩ් කපා ගන්නවා. ඔයාලට කැමති නම් අතට අරගෙන අර අල්ලට අරගෙන එහෙම රවුම් හදා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට කරගන්න පුළුවන්. මෙන්න මේ බලන්නකො කැඩෙන්නේ කරන්නේ නැහැ. මෙහෙම මම ඔයාලට අතින් අරන් පෙන්නලා දෙනවා කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මේ ඔයාලා හිතන්න පුළුවන් ඒක අපි බර්ගර් ටික ගඳන හැදුනහම කැඩෙන්න කරන්න පුළුවන් කියලා. එහෙම කැඩෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ පැත්තකින් තියාගන්න. අපි දැන් බනිස් එක හදාගන්න යන්නේ. ඒකට බනිස් එක හදාගන්න මම ගත්තා පාන් පිටි ග්‍රෑම් 500යි, ඊට්ස් ග්‍රෑම් 10යි, සුගර් ග්‍රෑම් 20යි, වතුර මිලිලීටර් 175යි, ලුණු ස්වල්පෙකුයි. මුලින්ම ලුණුයි පාන් පිටි එකට දාලා අනා ගන්න ඕනේ. ඒ අනාගෙන ඉවර වෙලා සීනි එකතු කරගන්න. සීනි ටිකත් එකතු කරගන්න. ඊට්ස් ටික එකතු කරගන්න. ඊට පස්සේ වතුර ස්වල්ප එකතු කරගෙන මෙන්න මේ විදියට අනා ගන්න. අනාගෙන බෝල් එක ඉවතට
අරගෙන ලෑල්ලක් මතට ගන්න අපි හදාගත්තු පිටි මිශ්‍රණය. ඊට පස්සේ හොඳට මේ පිටි මිශ්‍රණය හොඳට මේ විදිහට අනා ගන්න ඕනේ. මේ විදිහට අපි හොඳට මම ඔයාලට පෙන්වන විදිහට හොඳට පිටි බෝලේ අනා ගන්න. පිටි බෝලේ මේ විදිහට විනාඩි 10ක් හෝ පැය කාලක් හරි මේ පිටි බෝලේ හොඳට අනා ගන්න. ඒකට එකතු කරගන්න බටර් ග්‍රෑම් 20ක්. ඒ බටර් ග්‍රෑම් 20ත් එකතු කරගෙන හොඳට මේ විදිහට අනා ගන්න. මේ විදිහට අනාගත්තාම ඔයාලට පේනවා ගොඩාක් මුදු ගතියට එනවා. ඒ විදිහට එනකම්ම හොඳට පිටි බෝලේ අනා ගන්න ඕනේ. ඊපස්සේ අපි දැන් මේ පිටි බෝලේ පිපෙන්න තියෙනවා. පිපෙන්න තියෙන භාජනයටත් අනිවාර්යයෙන්ම බටර් ටිකක් ගාලා තියන්න. දැන් විනාඩි 25ක් විතර මම පිපෙන්න තිබ්බා. මේ තියෙන විනාඩි 25කට පසුව මේ පිපිලා තියෙනවා. දැන් මම ඒක අත්තා නැවත අරගෙන ලෑල්ල මතට කෑලි දෙකකට වෙන් කරගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණවලට මම ග්‍රෑම් 100 හිටින විදිහට කෑලි වලට වෙන් කරගත්තා. ඊට පස්සේ ලස්සනට මම රවුන්ඩ් කරලා මේ විදිහට නැවත වතාවක් පිපෙන්න තිබ්බා. ඒ පිපෙන්න තිබ්බෙත් මම භාජනයේමයි. මොකද මම අද ලිපේ හදන නිසා. ඒක නිසා මුලින්ම බටර් ටිකක් ගාලා මම හදාගත්තු ඒ බනිස් වල මුලින්ම බෝල අරගෙන තියලා ඒ ෆෑන් එකේම පිපෙන්න තිබ්බා. දැන් මම අඩුම ගින්දරෙන් හදාගන්න යන්නේ. ඊට පස්සේ පුච්ච ගන්න කලින් මම උඩින් එකතු කරනවා බිත්තර සාරු ටිකක්. ඒ ටිකත් මම එකතු කරලා ඊට පස්සේ තමයි අඩුම ගින්දරේ මේ බනිස් ටික පුච්ච ගන්නේ. ඒ බනිස් ටිකත් හදාගෙන මම පැත්තකින් තියලා මම දැන් හදාගත්තු බර්ගර් පැටි ටික හදාගන්න යන්නේ. ඔයාලා කැමති නම් ලිකම් බටර් දාලා බර්ගර් පැටි ටික හදාගන්න පුළුවන්. නමුත් මම කරන්නේ අද බිත්තර සාරු වලට ගාලා තමයි මේ බර්ගර් පැටි ටික මම බෙදගන්නේ. එතකොට ගොඩක් රසයි. මම මේ ඔක්කොම බර්ගර් පැටි ටික බිත්තර සාලු වල පොඟවලා ඊට පස්සේ තමයි බෙදගත්තේ. දැන් මම ඒ ටිකත් බෙදගෙන පැත්තකින් තියාගන්නවා. හරිම රසයි, ගොඩක් රසයි. ලොකු වේදමක් යන්නේ නැහැ. ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් තමයි මම අද මේ බර්ගර් පැටි එක හදන්නේ. මොකද සලාද කොළ එහෙම මම මුකුත් තියලා නැහැ. දැන් මම මුලින්ම කරන්නේ බනිස් ගෙඩිය කපාගෙන ඊට පස්සේ මම රස විදිහට බර්ගර් පැටි එක හදා ගන්නවා. හරිම සරලයි. ඔයාලට අනිවාර්යයෙන්ම බර්ගර් පැටි එක හදලා රස බලන්න පුළුවන්. මුලින්ම බටර් ටිකක් මං ගාගත්තා. ඊට පස්සේ බර්ගර් පැටි එක තියාගත්තා. ඊට පස්සේ මම එකතු කරගත්තා ගෝව ටිකක්, තක්කාලි, ලූණු, මයෝනීස්. ඒ ටික තමයි මම එකතු කරගත්තේ. ගෙදර තිබ්බ විදිහට මම හරිම රස විදිහට මේ බර්ගර් පැටි එක මම රසවත් ලෙස හදාගත්තා. ඔයාලා කැමති විදිහකට සලාද කොළ එකතු කරගන්න පුළුවන්, සෝස් එකතු කරගන්න පුළුවන්, ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. නමුත් මං හැදුවේ ගෙදර තියෙන විදිහට අඩු වියදමකින් මේ බර්ගර් පැටි එක හදාගන්න විදිහ. අනිත් එක මේ බර්ගර් පැටි එක වෙජිටබල් බර්ගර් පැටි එකක්. අනිවාර්යයෙන්ම ඔයාලත් මේ බර්ගර් පැටි එක හදලා රස බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙ ලස්සන දවසකින් අපි මුණ ගැහෙමු.